මිස්ටර් කොත්තේකට මොකද වුනේ දැනගන්න ඕන වීඩියෝ එක බලන්න ඉන්න ඇතුළට. ඔයගොල්ලෝ දන්නවා පෞගිය දවස්වල සහ මේ වෙලාවේ ලංකාව පුරාම මිස්ටර් කොත්තු වහලා ගිහලා නිවුස් එකක් යනවා නෑ බ්‍රාන්චස් 14න් වහලා තියෙන්නේ එකයි මීගමුව මිස්ටර් කොත්තු එක වහලා තියෙනවා ඒ වහලා තියෙන්නේ කැම ප්‍රශ්නයන් නිසා නෙමෙයි කැම ප්‍රශ්නයන් නිසා නෙමෙයි වහලා තියෙන ප්‍රශ්න තමයි මීගමුවේ බේස් කෝඩ් එක අපේ එහා පැත්තෙන් කාන්දු වීමක් වෙලා තියෙනවා එහා පැත්තේ පාරවල් වලට ඉතින් ඇත්තටම අසල්වාසීන්ට යම්කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ වැරද්ද අපි සාධාරණව පිළිගන්නවා මුලින්ම මීගමුව ඒ අසාධාරණයට ලක් වෙච්ච සියලුම ප්‍රදේශවාසීන්ගෙන් අපි සමාව ඉල්ලනවා මිස්ටර් කොත්තු ආයතනයේ විදියට ඉතින් උසාවියෙන් අපිට දින 14ක කාලයක් පසුගියදා ලබා දුන්නා මේක හදන්න කියලා හැබැයි දවස් 7ක් වැස්ස ඉතින් ඒ වැස්ස කෙසේ වෙතත් ස්වාභාවික විපත නිසා අපිට බැරි වුණා දවස් 14ක් ඇතුළත අපේ ආයතනය හදන්න එන්න ඇතුළත අපි පෙන්නන්න ඉතින් මේක යට අපි හදලා තියෙනවා වේස්ට් වෝටර් සිස්ටම් එක මිලියන ගාණක් වියදම් කරලා තියෙනවා මම හිතන්නේ ලක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා අපි ජීවිතේටවත් තාම වතුර උතුරන්නේ නැති වෙන්න මේකට හදලා තියෙනවා අපි මේ වීඩියෝ එකත් එක්ක මේ ෆොටෝස් ටිකක් දානවා මීගමුව කියන්නේ එහා පැත්තේ මෙතන විතර කිලෝමීටර් භාගයක් ඇතුළත තියෙන්නේ කලපුව. එතකොට කලපුවත් එක්ක වතුර මට්ටම උඩ තියෙන්නේ. වතුර මට්ටම උඩ තියෙන හින්දා මීගමුවට පොළවට වතුර උරා ගන්නේ නැහැ. ඕක ඇවිල්ලා මං හිතන්නේ මීගමුවේ හෝටල් කරන හැමදෙනාටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මිස්ටර් කොත්තු ආයතනයේ යම්කිසි අඩුපාඩුවක් වුණා නම් අපි මුලින්ම මිනිස්සු විදියට පිළිගන්න ඕනේ. අපේ අති වැරද්දක් වුණා මේ වැරද්ද සාධාරණව පිළි අරගෙන නැවත එහෙම නොවෙන්න හදන්න. එන්න අතුලට අපි ඔයගොල්ලන්ට දැන් මීගමුව හොම වෙනවා කියලා. අපි ඔයගොල්ලන්ට කියන දවස් දෙකක් ඇතුළත අපි උසාවියේ අධිකරණයේ සහාය පතනවා මොකද අපි අධිකරණයට ගොඩාක් රෙස්පෙක්ට් කරන හින්දා මේ වැරද්ද අපි පිළි අරගෙන අපි හදලා අපි ඉක්මනට අරිනවා. දැන් ඒවල අපි පොදු අවුට්ලට් එක සම්පූර්ණ ටයිට් කරන්න ආරම්භ කරනවා. දැන් ඒවල මොකද අන්තන් වැඩි කියලා. ඔයගොල්ලෝ එළියට ගම වැඩි. අපිට ඉතින් කඩ වැව්වත් වැඩ, කඩ ඇදියත් වැඩ, කොහොම වුණත් වැඩ. ටයිට් එකවද අද කාලේ වෙන කරනවද? මුළු බ්‍රාන්ච් එකම ඔන්න බ්‍රාන්ච් එකම අලුත් වෙන්න යන්නේ මීගමුව අයට ඔන්න සුබ ආරංචිය. අපි වෙන්නන්නම් ඕගොල්ලෝ කියන අපරිසිදු කිචන් එක කොහොමද කියලා. කිචන් අපරිසිදු නෑ මිස්ටර් කොත්තු කියන්නේ. දැන් පේනවනේ මීගමුව අපේ ළමයි වැඩේට බෑලා තියෙන්නේ දවස් දෙකක් ඇතුළත අපි මිස්ටර් කොත්තු ඉතින් කඩ යට වෙලා දවසින් ඇරියා නම් මේ වගේ වෙලාවට කොහොමත් අරිනවනේ. ඔයගොල්ලෝ දන්නවනේ මිස්ටර් කොත්තු කියන්නේ වැටෙන වටන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. ඔන්න අපි ටයිප් කරලා තියෙනවා. ඔන්න දැන් සියලු දේවල් ටයිප් කරලා සම්පූර්ණ ඉතාම ලස්සන සුපිරි කිචන් එකක් මීගමුවේ හදාගෙන යනවා. ඉතින් අපි වැඩටකම් බලන් ඉන්න කට්ටියටත් පොඩි ආතල් එකක් තියෙන්නත් එපැයි නේ. මේ පොඩ්ඩක් මේකත් පබ්ලිෂ් කරලා දෙන්න. අපි දැන් වහලා තියෙන අනිත් 13 අරලා තියෙන්නේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න. මේ උසාවි නියෝගයකට අනුව අපිට අයිල් අල්ලනවා. උසාවි නියෝගයකට අනුව අපි මේ සියලු දේවල් ක්ලීන් කරනවා. ඔන්න අපි වැරද්ද පිළිගත්තා. අපි මේ ලෝකේ මේ ගොඩ යන්නේ වැඩි කරලා හදාගන්න මිනිස්සු. මම දකින්න හැම ප්‍රශ්නයක්ම ඔපචුනිටි එකක් විදියට. අපි මේ පාර මේ අවුට්ලට් එකේ කිචන් එක ඕපන් කරන්න හදන්නේ අපිට හොඳ වෙලාවට පෞගිය අවුරුදු 3 පුරාම මීගමුවේ ආපු දැඩි සෙනගක් ඉඳලා අපිට මේක මොඩිෆිකේෂන්ස් කරගන්න බැරි වුණා. ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නවා. මීගමුවට ඕපන් කිචන් මුළු අවුට්ලට් එකම අපි AC කරනවා. ලෑස්ති වෙන්න සවුන්ද හෝ අගහරුවාද හෝ බදාද නැත්නම් දවස් 14ක් ඇයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ලෑස්ති වෙන්න මිස්ටර් කොත්තු මීගමුවට ආදරය කරන කට්ටිය දවස් 14ක් ඇතුළත අලුත් අවුට්ලට් එකක් මීගමුවට. ජය වේවා.